ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ දෙයක් ගැන. ඒ තමයි කෙනෙකුගේ සෞඛ්‍යයට ලොකු වෙනසක් ගෙන්න පුන දවස් 14ක පුංචි අභියෝගයක්. හැබැයි ඉතින් ඇත්තටම දවස් 14කින්, ඒ කියන්නේ සති දෙකකින් විතරක් කෙනෙකුගේ සෞඛ්‍යය ඇත්තටම වෙනස් කරන්න පුළුවන්ද? මේක නිකමට හිතෙන ප්‍රශ්නයක් වගේ පෙන්නට හරිම වැදගත් එකක්. අපි මේ විග්‍රහය පුරාවටම බලමු මේ අභියෝගය හරහා මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයිද කියලා. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම හරියටම දැනගමු. මොකද්ද මේ කියන සීනි අභියෝගය කියන්නේ? මේකේ තියෙන අදහස ඇත්තටම හරිම සරලයි. දවස් 14ක්. එක දිගට දවස් 14ක් අපි කන බොන දේවල් වලට පස්සේ එකතු කරපු සීනි. ඒ කියන්නේ added sugar තියෙන හැම දෙයකින්ම සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න එක. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කියන්නේ පළතුරු වල තියෙන ස්වභාවික සීනි ගැන නෙවෙයි. මේ කතා කරන්නේ කෑම හදද්දි නැත්නම් ප්‍රොසෙස් කරද්දි පිටින් එකතු කරන සීනි ගැන. හොඳයි. ඉතින් මොකටද මේ වගේ දෙයක් කරන්නේ? මේකෙන් ලැබෙන වාසි මොනවද බලන්න. ප්‍රධානම දේ තමයි රුධිරයේ සීනි මට්ටම පාලනය වෙනවා, ශරීරයේ බර පාලනය කරගන්න ලොකු උදව්වක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දවස පුරාම තියෙන ශක්තිය අවධානය වැඩි වෙනවා. අර නිකරුණේ සීනි කන හිතෙන එක ටිකින් ටික අඩු වෙලා යනවා. හරි. දැන් අපි තියරියෙන් මිදිලා ප්‍රැක්ටිකල් පැත්තට යමු. මේ අභියෝගය හරියටම කරන්න නම් අපි හරියටම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මොනවද කන්න පුළුවන් මොනවද කන්න බැරි කියන එක. ඉතින් මුල්ම පියවර තමයි අපි මොනවද අපේ කෑම වේලෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන කියන එක හරියටම අඳුනගන්න එක. මෙන්න බලන්න මේ ලිස්ට් එක. සුදු සීනි, දුඹුරු සීනි වගේ දේවල් විතරක් නෙවෙයි. ඔය සිසිල් බීම, එනර්ජි ඩ්‍රින්ක්ස්, බිස්කට්, කේක්, චොක්ලට්, අයිස්ක්‍රීම් මේ හැම දෙයකම අපි හිතනවට වඩා එකතු කරපු සීනි තියෙනවා. තව දෙයක්, සමහරු හිතනවා පැණි, හකුරු හොඳයි කියලා. නමුත් මේ දවස් 14ට නම් මේවත් අඩු කරන එක නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තන එක තමයි වඩාත්ම හොඳ. හරි. කන්න බැරි දේවල් ගැන කතා කළා ඇතිනේ. දැන් අපි බලමු මේ දවස් ටිකේ රස විඳින්න පුරුවන් ඒ වගේම හරිවලා පෝෂදායී කෑම වර්ග මොනවද කියලා. ඇත්තටම කෑමට ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. බලන්නකෝ, බත් කන්න පුළුවන්. හැබැයි ප්‍රමාණය පාලනය කරගන්න ඕනේ. බෝන්චි, කැරට් වගේ ඕන මෙලවලුවක් හොඳයි. මාළු, බිත්තර, චිකන් වගේ ප්‍රෝටීන් අනිවාර්යෙන්ම එකතු කරගන්න. පරිප්පු, කඩල වගේ දේවලුත් හොඳයි. පොළුණක් පාලනය කරපු ප්‍රමාණයකින් කැමට ගත්තට කමක් නෑ. හැබැයි මේ හැම දෙයකම වඩා වැදගත්ම දේ තමයි දවසට අඩුම ගානේ වතුර ලිටර් 2ක්වත් පුරවන්නන් 3ක්වත් බොන එක. හරි. දැන් ගොඩක් දෙනෙක්ට හිතෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පළතුරු කන්න හොඳ නැද්ද? පළතුරු වලත් සීනි තියෙනවනේ. ඇත්ත. ඉතින් මොනවද පළතුරු සම්බන්ධයෙන් තියෙන නීති? මෙහෙමයි, ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා. ඇපල්, පේර වගේ සීනි අඩු පළතුරු කෑමට දැනීම නිර්දේශ කරනවා. හැබැයි දොඩම්, කිසෙල්, මිදි වගේ සීනි ටිකක් වෙන්ඩි පළතුරු මේ කාලෙදී අඩු කරන එක තමයි හොඳ. වැදගත්ම දේ තමයි මොන පළතුරු කෑවත් දවසට එකකට හෝ උපරිම දෙකකට සීමා කරන එක. උදාහරණයක් විදිහට මිදි කනවා නම් ගෙඩි 2-3ක් ඇති. හොඳයි. දැන් අපි බලමු මේ ගමන ඇත්තටම කොහොම එකක්ද කියලා. මේ දවස් 14 ඇතුළත ශරීරයට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? මේ ගමන කොටස් 4කට වගේ බෙදන්න පුළුවන්. මුල්ම දවස් 3 ටිකක් අමාරුයි. ඇත්තම කිව්වොත් සීනි එකපාරටම නවත්තනකොට ඔළුව රිදෙන එක, සීනි කන්නම හිටෙන එක, ඒ දේවල් හරිම සාමාන්‍යයි. ඒ වෙලාවට හොඳට වතුර බොන්න. ඊට පස්සේ දවස් 4 ඉඳන් 7 වෙනකල් ශරීරයේ මේ අලුත් විදිහට හුරු වෙන්න පටන් ගන්නවා. ටිකක් සැහැල්ලු බවක් දැනෙයි. දවස් 8න් පස්සේ තමයි නියම වෙනස දැනෙන්නේ. ශක්තිය වැඩි වෙනවා. ලොකු කෑම වේල් කන්න තියෙන ආසාව අඩු වෙනවා. අන්තිමට දවස් 12ත් පහුවෙද්දී අර සීනි කන්න තිබ්බ ආසාව ගොඩක් දුරට නැති වෙලාම යනවා. සමත් පැහැපත් වෙනවා. ඇඟටත් ලොකු වෙනසක් දැනෙනවා. හරි. ඉතින් මේ ගමන තවත් ලේසි කරගන්න, ඒ වගේම අනිවාර්යෙන්ම සාර්ථක කරගන්න උදව් වෙන සරල හැබැයි හරිම ප්‍රබල උපදේශ ටිකක් ගැන දැන් අපි කතා කරමු. මේක දෛනික චර්යාවක් නැත්නම් රූටීන් එකක් වගේ හිතන්න. පියවර 1 දවස පුරාම හොඳට වතුර බොන්න. පියවර 2 හැමදාම රැට පැය 7ක 8ක හොඳ නිින්දක් ගන්න. පියවර 3 නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න පොඩි ව්‍යායාමයක් කරන්න. අන්තිම සහ වැදගත්ම දේ පියවර 4 කඩෙන් මොනවා හරි ගන්නවන අනිවාර්යයෙන්ම ඒකේ ලේබල් එක කියවලා බලන්න. මොකද සැඟවුණු සීනි ගොඩක් දේවල් වල තියෙන්න පුළුවන්. හොඳයි. අපි හිතමු දැන් දවස් 14ම සාර්ථකව ඉවර කළා කියලා ගමනාන්තයට ආවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මෙතනින් ඉවරද? නෑ. දවස් 14ක අවසානයේදී ලැබිලා තියෙන දේ හරිම වටිනවා. මුළු ශරීරයම අලුත් වෙලා වගේ. ශක්තිය වැඩි වෙලා. අර කෑමට තිබ්බ තදබල ආසාවන් පාලනය කරගන්න පුරුවන් වෙලා. ඇත්තටම මේක තමයි මේ අභියෝගයේ නියම ජයග්‍රහණය.
ඉතින් අන්තිම සහ වැදගත්ම ප්‍රශ්නය. මේ ගොඩනගාගත්ත හොඳ පුරුදු, මේ ලබාගත්ත නිරෝගී බව කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? මේක තමයි ඊළඟට හිතන්න ඕන වැදගත්ම දේ. මේ ගමන මෙතනින් නවත්තන්නේ නැතුව ජීවිත කාලයටම ගෙනියන එක තමයි නියමාභියෝගය.